hi, Sudhi. Hi. 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 හලෝ අපේ අන්ප්ලෑන් ට්‍රිප් එකේ දින එක ගත්තා අයිස්ක්‍රීම් කණ්ඩේ හලෝ hi Yes, hi. yes Miami Hello. hello හලෝ කොහොමද මේ ලාස් පෝයට අපි අන්පලෑන් ට්‍රිප් එකක් ගියා හස්බන් ඔෆිස් ගිහින් ඇවිල්ලා එක පාරක්ව අපි කොහැරි ගිහිල්ල එමු කියලා ඉතිං ගොඩක් දුර යන්න තමාරේ චුරි බබාල දෙන්නෙක් ඉන්න හින්දා අපි ඉක්මනටම ඉතින් බඩු ටිකක් ලෑස්ති කරගෙන බඩ කාලා ගමනක් යන්න ලෑස්තුනා අපි ඇත්තටම හිතුවෙත් නෑ කොහෙද යන්නේ කියලා මුලින්ම නුවරඑළිය යමුද කියලා ඊට පස්සේ පැය ගාන ටිකක් වැඩි ඊට පස්සේ ප්ලෑන් කරා නෑ එහෙනම් තඹුල්ල ආභරණ ඔය වගේ පැත්තට යමු ඔහොම වෙහිකල් එකේ නැගලා අපි යමු කොහේ හරි බලලා නවතිමු රෑ කෑමක් ගමු පහුවදා ඇවිදලා කරලා ඒ ගෙදරෙම කියලා ඊට පස්සේ මේ අපේ BYD C-Line 6 එක චාර්ජ් කරලා තිබ්බෙත් නෑ නඩබඩ ගාලා ඊට පස්සේ මම බඩු ටික පැක් කරගන්නකම් පොඩි වෙලාවක් වෙහිකල් එක චාර්ජ් එකට දාලා බබාලා දෙන්නව රෙඩි කරගෙන බෑග්ස් උත් පැක් කරගෙන කොහොම හරි රෑ අපි රෑ වෙන්න ළඟයි කියන්නේ හවස 6:00 විතර වෙනකොට තමයි 6:00 වගේ තමයි මට මතක විදිහට අපි ගෙදරින් පිටත් වුණේ ඊට පස්සේ යන මග ඉතින් අපි Google booking.com එකේ Facebook එකෙන් මම හොටෙල් සර්ච් කරා bed and breakfast විතරයි අපිට ඕන උනේ ඉන්න. අන්තික අපිට ලොකු ලක්ෂරි හොටෙල් එකක් ඕන උනේ නෑ මොකද මේ පොඩි පෑ ගානකට ඉන්නනේ ඕනේ. ඊට පස්සේ තමයි අපිට මේ ඔය මම පොඩි වීඩියෝස් වගේක් දාලා තියෙන හොටෙල් එක අපිට හම්බුනේ ඇත්තටම. ඒක මේ හරිම ලස්සනයි. ට්‍රී හවුස් එකක්. මම මේ හොටෙල් එකේ කොහෙද තියෙන්නේ ඒකේ නම ගම ඔක්කොම දාලා තියෙනවා මම මේ වීඩියෝ එකේ යටින් ෆැමිලි එකක් කරගෙන යන්නේ එක කබාන එකයි තියෙන්නේ හැබැයි හරිම පිරිසිදුයි පිළිවෙලයි හොඳට මැච් කරලා තියෙනවා එයාලා අපිට හොඳට හැමදේම කිසිම අඩුවක් නැතුව හැමදේම අපිට කරලා දුන්නා බ්‍රෙක්ෆාස්ට් එකත් එයාලා හොඳට ලෑස්ති කරලා තිබ්බා හරි සිම්පල් ඊට පස්සේ අපි හොටෙල් එකෙන් පිටත් වුණා 10:00 විතර එයාලටම කියලා අපි සෆාරි යන ජීප් එකක් කතා කරගත්තා ඊට පස්සේ වරදෙන් දිගටම බලාගෙන ඉන්න නැති අපි හිතුවෙත් නෑ සෑහෙන අලි ගොඩක් අපි ඇත්තටම දැක්කා වෙන සත්තු කියන්නේ චුටි චුටි කුරුල්ලෝ මොනරු දැක්කා. අලි තමයි අපි දැක්කේ. අලි 25ක් 30ක් විතර දැක්කා. තනි අලියෝ දැක්කා. චුටි පැටව් පවුල් පිටින් අපි සෑහෙන එක එන්ජොයි කරා. මේ ඉතින් අපේ බබාලා දෙන්න චූටි දෙන්නටත් හරිම විශේෂ දවසක් වුණා මේක. මොකද මෙච්චර ළඟට අපේ මේ ජීප් එක ළඟටම මේ අලියාව මේ කිසිම කියන්නේ අපිට බය හිතුනේත් නෑ යාලා අර එහෙම කරදර කරන පෙනුමක් තිබ්බේ නැහැ මේ ඉතින් අපි හරිම සතුටින් මේ ඒ ටික වින්දා රස වින්දා මම ළඟ වීඩියෝ ගොඩාක් තියෙනවා ඒ ඔක්කොම ඇඩ් කරේ නැහැ ටිකක් තමයි දැම්මේ මේ හදිස්සිය වුණත් මෙහෙම ගමනක් ගියප එක හොඳයි කියලා හිතෙනවා. හරිම මයින්ඩ් රිලැක්ස් ඒ වගේම පොඩි දෙන්නටත් නිවාඩුවක් වගේ කියන්නේ හැමදාම ඒකාකාර ජීවිතයකනේ ඉන්නේ. හදිස්සියේ මෙහෙම හිතන්නේ නැතුව අන්ප්ලෑන් ට්‍රිප්ස් යන එකත් ජීවිතේට අවශ්‍යයි වගේ නිකන් සඩන් චේන්ජ් එකක්නේ. ඊට පස්සේ අපි අලි බලලා ඉවරලා දවල් වගේ වෙන්න
මින්නේරිය ගිරිතලේ මින්නේරිය ඔය ඒ පැත්තෙන් තමයි ආවේ. එතකොට අපිට පැව් බලා ගන්න පුළුවන් වුණා. අපි දේවාලයකටත් බලන්න ගියා. ඊට පස්සේ අපි එනකොට ආවේ මුරගහකන්ද ජලාශය පැත්තෙන් තමයි අපි එද්දි ආවේ. ඒකත් අපි බලාගෙන අපේ ගමන ඉවර කරා. ඔයාලට බලන්න පුළුවන් අපේ ගමන අපි කොහොමද ඉවර කරේ කියලා. එන මගත් අපිට ආය අලියෙක් හම්බුණා පාරායිනේ. ඒ වගේම එන මග අපිට මේ අර හෙල්ලෙන පාලමකුත් හම්බුණා. අතර මම කලින් ඒ වගේ දැක්කත් ඉඳලා තිබ්බේ නැහැ. මේ ඔයාලට බලා ගන්න පුළුවන්. මම පොඩි වීඩියෝ එකකුත් ඇඩ් කරලා තියෙනවා. ඉතින් එහෙම තමයි අපේ ගමන අපි ඉවර කරේ. ඔයාලත් මේ වගේ හිතන්නේ නැති දවසේ ගමනක් ගිහින් බලන්න හරිම සතුටුයි සහ විනෝදයි. අර ඒකාකාර ජීවිතයක ඉන්න කෙනෙක්ට නිකන් පොඩි වෙනසක් දැනෙනවා මේ වගේ දෙයක් ගිහින් ආවම. ඇදලාද කරන්ට් එක? නෑනේ. මේ යන්නකොට එතකොට දැනෙන්නේ. ඒ කාඩ් හරි ගිහිල්ලා කියන්නත් පුළුවන් හා. බල් පාලමායි එක ගිහින් තියනවා කියලා. දැනෙන්නේ වතුරේ මුද මේ පාලමකට යනවා. වතුරේ මුද පාලමකට යනවා දැනෙනවද? අක්කයියා. ඒක නිකන් ආයෙ බලන්න. ඔයා දැකලා තියෙනවද? නෑ. එහෙනම් මාළු මේකේ ජොබොංගල් මෙහෙම යනවා. නේද? අපි කලින් මේක නේද බැලුවේ?